මුරගල් ගහපු මිනිසුන්ගේ කතාව. අන්ජන දිස්ටිවරවර පාතාල දිස්ටිවරවර පලාගෙන මත දෙපැය කරගෙන අන්ජන දේවන් වරවර ඒස්වා බොහෝ දේව මෑණියනි මේ ගැත්තාට අනුකම්පා කරලා මේ ගැත්තන්ගේ දියුණුව සඳහා භූමි ලාභය පෙන්වා දෙනු මැනවි. ඕ මෑණියෝ සියඹලා ගහක් ළඟ හැරෙන්න බල. තේරුණා නේද? ඈ? එහෙමයි මදියෝ. ඕ පුරාණ වලව්වක් පේනවා බල. මෑණියන්ට මේ භූමියට ලං වෙන්න බෑලු. භූමියේ කිරිබල මෙකම් භූමියේ අතර වටේම ආරක්ෂා කරලා තියෙන්නේ. අනේ කපු මහත්තයෝ මේ වැඩේ කරගන්න බැරි වෙයිද? බලමු. මෑණියන්ට කරන්න බැරි දෙයක් නෑ බොල. ඕන් දේව මෑණියනි මේ ගැත්තාට අනුකම්පා කරලා වෙනත් මාර්ගයක් සොයාගෙන මේ ලාභය ලබා දෙනු මැනවි. ඒසා ඔන්න මෑණියෝ ගමන් අරබුවා බල. මෑණියෝ ගල් තලාවක් ළඟ නතර වෙලා බල. ඉදාට සලකුණු පෙන්නනවා බල. මොනවද දන්නේ නේ කපු මහත්තයෝ. අට පරිස්සම් කරගනි. ඕ මෑණියෝ නිදාල් ලකුණු පෙන්නනවා බල. නිදාල් ලකුණු පෙන්නනවා. ඇත්තඩියක්. සාලත්තඩියක්. අනේ එමුද කපු මහත්තයෝ. ඒත් ඒක ගන්න එක ලේසි නෑ බොල. ඒකට තුන්කුළු දුල් බිල්ලක් ඕනේ. තේරුණාද? ඈ? දැනගන්න තියෙන සේරම දේවල් දැනගත්තා නේද? ඈ? එහෙමයි මදියෝ. මෑණියෝ දැන් දැහැරට සමවදිනවා. ඕම් මෑණියෝ දැන් දැහැරට සමවදින්න. ඒස්වා. එහෙනම් කපු මහත්තයෝ අපි මොනවද කරන්න ඕනේ? කරන්න තියෙන එක දෙයක් නෙමෙයි බල. තොපි ගිහිල්ලා තුන්කුළු දුල් බෙල්ල හොයාගෙන වරේ. ඊට පස්සේ කරන්න තියෙන දේවල් මම කරන්න. තේරුණාද? එහෙමයි කපු මහත්තයා එහෙමයි. අපි ගිහින් එන්න. මෑණියන්ගේ ඔබීටයි. ඉරි බබා මේනකම් මහත්තයා. පොඩි එකේ කියන ඕන දෙයක් කරනවා. ඇත්තට මේකේ අම්මට මොකද උනේ දන්නේ. මුදියන්සේ මාමලාගේ ගේ පැත්තේ ගියොත් නම් විස්තරයක් දැනගන්න පුළුවන්.
මුදලාලි 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 මේ සමාස්කාරය කොහෙද මුදලාලි 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 මොකද අප්පා කෑ ගහනවා බප්පේ මොනවාද මුදලාලි මේසයට රින් කළා කරන්නේ මොනවද හොයන්නේ අඩේ මොකද අප්පා කෑ ගහනවා පොඩ කටවාගෙන ඉඳපන්කෝ මම මේ මීයා අල්ලනවා මී අල්ලනවා මොකද මුදලාලි මීයද පන්න මීයා පන්න අප්පා එක්ක මොකද උඹ කෑ ගහනවා මොකද මුදලාලිගේ මීයද පැන්නේ නෑ මට මලා තමා පැන්න බටා මාමා කිව්වා කියලා හිතාගන්නේ මගේ මීය මොකට පයින්නවා ශැරි බඩ මොනාද ඕනේ කියපන් මුදලාලි මට තේකොළ 50යි සීනි 250ක් දෙන්න දෙන්නම් ණයට නම් බෑ ශරි පිස්සුද මුදලාලි එහෙම කරනවද අපි මේ තව ඉස්කරින් පැට් එකක් දෙන්න ඉතින් උඹ මට සල්ලි දෙනවා නේද දෙන්නම් ඇයි මුදලාලි බයද මං ගමෙන් පැනලා කියලා මම දන්න උඹ හිත හොඳ මුනියා කියලා මෙන්න කීයද මුදලාලි ගාන 85යි 50යි කමන්නේ 85 දෙයන්කෝ මුදලාලි එහෙනම් ගාන පොතට දාන්න මං ආව වෙලාවක දෙන්නම් එහෙනම් මම යනවා අටේ අප්පා මුසල්ලි දෙනවා වගේ ඉඳලා මට පොළ දාලා ආඳා වගේ ලිස්සලා යනවා කැත මුනියා කිරි බබා අනේ ටිකක් එන්නකෝ ඇයි මැනිකේ ඇයි කාටද කතා කරේ මටද මැනිකේ කාටද මැනිකේ කීවේ මටද නැත්තම් ඉතින් අනේ මේ ඔව්වට එන්න එපා හරිද මම කේතකි බලාපන් මේකේ තියෙන ලොකුකම කළුවට කළුවේ ඉඳගෙන වෙනවෙයි කළු වුණාට දොඩොල්ලයි රසයිනේ හරි ඉහාංගෝ ඇයි මට කතා කරේ අඩේ මූණම දැක්කේ නෑ දැන් දවස් දෙකකින්ම උඹ දැක්කද බං ඒක ගැන හොයලා වැඩක් නෑ ඇයි උඹ එහෙම කියන්නේ ඒක අය කාගේ හරි ගෙදරකට වෙලා හීල්බත් පිඟාන පත බබා ඇති ඒක ගැන හොයන එක පැත්තක දාලා කියාංකෝ මට කතා කරපු කාර්යය ඇයි උඹේ වඩියවත් පෙරන්න දෝක හොයන්නේ මම පෙරලා දෙන්නම් උඹේ වඩිය දෙන්න එකතු වෙලා පෙරමු බලාපන්කො මේ වගේ හැටි කොස්සට දෙකක් අරන් උස නෑ
ඒකට මොකද මගේ වඩිය පෙරන්න කතාව. ඇයි මට බෑ කියලා හිතුවද? උඹ දැකලා නෑ මේ කිරි බබායි කොස්සට පෙන්නන්නද? අනේ මේ තොට කිව්වා කියලා හිතාගනි. එනවා මෙතන මුගේ කොස්සට පෙන්නන්න. මං යනවා යන්න. අඩේ මේ හිතාගෙන ඉන්නේ අශෝකමාලා කියලා වෙන්ට. උඹ අශෝකමාලා නම් මම සාලිය. ඔයි ඔයි උබද සාලිය නෑ මේ නෑලෑ ලෙවේ බං ඔක්කොම දැක්කා උබ සාලිය වෙන්න කල්පලාලි අනේ මේ ඵලයන් උඹලා ඉතින් hina වෙන්නනේ බලාගෙන ඉන්නේ. මම යනවා යන්න. අමුඩේ ගාගන්න පුකල සාලිය ඔවුඹේ කඩුව දීපං ඔය කොටුන්නව අයියෝ සාලිය මාලොකු සාලිය සාලිය ඕ හිටපං කොටුන්න දීපං ඔය සාලිය ඕ හිටපං හිටපං මේ වරෙන්කෝ සාලිය අනේ වයිම මේ වරෙන්කෝ ඒ හිටපං ඒ සාලිය වරේ පාල් සාලිය ජික්වා පහලුකු සාලිය අමුඩ ගණ්ඩ පුකනෑ සාලිය බයියලවා යන්න වරෙන්කෝ අභ්‍යයකෝ අයියෝ සාලිය නෑ බන්ධර්මය අයිය හැම දේම හෙයිහෙ තුන්කුණදුල් කන්‍යාව කොහින් හොයන්නද අනික ඒකි මරණවා පව් මට නම් මේ වැඩේට හිත දෙන්න පිස්සුද බං ඉස්සරහට දීපු වඩියක් පස්සට ගන්න නෑම බිල්ලට දෙකක් දීලා හරි මම මේ වැඩේ කරනවා හැමදාම මේ මින්ට බෑ බං අපිටත් කියලා ජීවිතයක් තියෙනවා හරි උඹ කියහංකෝ කොහෙන්ද අපි බිල්ලක් හොයාගන්න ඒක මං හොයාගන්න අත දාපු chance එක බං මට කියපන් උඹට මේ වැඩේට එන්න පුළුවන්ද බැරිද හරි හරි මං එන්න ඒත් මං බයයි බං මේ ඔව්ව උඹට ෂුවර්මද මට නම් ඒ වගේ ඉස්කේ දැනුමක් නෑ කොව්වා වුණොත් අපුව මට සුවර් ඔබ දන්නේ උන්ද පට්ට වැඩකාරයා බං කිව්වොත් කිව්වා යම
ගල් ගහපු මිනිසුන්ගේ කතාව.